අද මාත් එක්ක දවල්ට උයමු. අද මට හිතුණා දවල්ට උයන වෙලාවේ බ්ලොග් එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් දැන් මම කෑම හදන්න තමයි හදන්නේ දවල්ට. ඉතින් අපි බලමු අද මම මොනවද හදන්නේ කියලා. ඉතින් මම අද හදන්නේ මුකුළු වෙන්න මලවලා වටක්ක හදලා මාළු හදලා ඊට පස්සේ හවි බෝලෙට හදනවා සෝයා මීට් එකක්. ෆ්‍රිජ් එකෙන් අද දවසට ඕන මාළු එකත් මම ගත්තා. මෙන්න මේ ඩෙවල් චිකන් කියන එක තමයි අද මම හදන්න හිතන් ඉන්නේ දවල්ට. මේක මං කලින් හදලා තියෙනවා. අතට මේක ගොඩක් රසයි. ඒක දවල්ට කෑවද? මේ මම ලංකාවේ කඩෙන් ගෙනාපු මුගුණු ඇනමිටිය. ඉතින් මේ මුගුණු ඇනමිටිය මට ගොඩාක් වැඩි. එක සැරේට හදන්න ඉතින් මම එකෙන් භාගයක් විතර ගත්තා. දැනටමත් කොළ චුට්ටක් කහපාට වේගෙන එන්නේ. ඉතින් මේ වගේ ಜಾති ගෙනහම ඉක්මනට හදන්න ඕනේ. නැත්තම් ගොඩක් දවස් තියෙනකොට සවුත් වෙනවානේ ෆ්‍රිජ් එකේ දාලා තිබ්බත්. ඉතින් මං මුගුණු ඇනමිටියෙන් භාගයක් විතර ගත්තා අද හදන්න දවල්ට. ඉතින් කොළ මැල්ලුමක් එහෙම කනවා නම් ගොඩාක් හොඳයිනේ නේද? ඉතින් කොළ මැල්ලුමත් අරගෙන සුද්ධ කරලා මම සෝයා මීට් එකට මෙන්න මේ විදිහට උණු වතුර චුට්ටක් දාලා ඒකට ලුණු චුට්ටක් දාලා තමයි මම හදාගන්නේ සෝයා මීට් එක. ඊට පස්සේ දවල්ට උයන්න ගන්න ඔක්කොම ටික එක ළඟින් තියාගන්නවා මම හොදලා කපලා කරලා ඔක්කොම එතකොට හරිම ලේසියි. මැල්ලුම් කොළ කපනකොට මම ගොඩක් වෙලාවට කැමති ගොඩාරියක් හීනියට කපන්න. ඉතින් ඇත්තටම මම මගේ කෑම ගොඩක් හදනකොට දැන් ওই රත්තු වල කැරට් ඒ වගේ දේවල් හදනකොටත් මම ගොඩක් ආස ඒ හැම එකක්ම පුළුවන් තරම් හීනියට හදන්න. එතකොට ටිකක් මට හිතෙනවා රස වැඩිදත් කියලා. මේ අර ලොකුවට තියෙනකොට නිකන් කන්නත් අමාරුයි වගේනේ. ඉතින් ඒ හින්දා කොලත් මම හරිම හීනියට මට පුළුවන් තරම් හීනියට මම ලියා ගන්නවා. ඊට පස්සේ මගේ ස්පයිසස් ටික ඔක්කොම ළඟින් තියා ගන්නවා. දැන් මාළු, කොළ, පරිප්පු, වටක්ක මේ ඔක්කොම කපලා හොඳට හොදලා ළඟින් තියාගෙන මිරිස් ඒව දේවලුත් කපලා ළඟින් තියාගෙන අපේ කුළුබඩු තියෙන වාජනෙත් ළඟින්ම තමයි තියාගෙන තියෙන්නේ. එතකොට දැන් මට තියෙන්නේ ඔක්කොම ටික එක සැරේ උයාගෙන යන්න. ඉතින් බලමු අද මම මගේ කෑම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් සෝයා මීට් එක මං හදද්දි සෝයා මීට් එකට එනවනේ මේ වගේ කරි පවුඩර් එකක්. මේකේ තිබ්බා පොඩි chili paste එකකුයි කරි පවුඩර් එකකුයි. මං ඒ දෙකම පාවිච්චි කරනවා. ඒක දැම්මහම රසයි ඉතින්. ඒ හින්දා මං ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකටම මම බෙදපු 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. අර කරි පවුඩර් එකේ තියෙන ටිකම නෙමෙයි. මම හැමදාම ඊට අමතරව ස්පයිසස් ಜಾති එකට එකතු කරගන්නවා. මිරිස් ටිකකුත් දාලා ගොඩක් වෙලාවට 3-5 නම් මම පාවිච්චි කරන්නෙම නැහැ. ඊට පස්සේ කරි පවුඩර් දාලා මිරිස් කුඩු දාලා ඒක හොඳට ලුණු දාලා හොඳට අත ගා ගන්නවා. ඊට පස්සේ ඒක අත ගාලා චුට්ටක් පැත්තකින් තියලා ඉවර වෙලා ඊට පස්සේ පොල් තෙල් ටිකක් මේ විදිහට දාලා අපි හදාගත්ත සෝයා මීට් මිශ්‍රණය තෙල් එකට දානවා. ඊට පස්සේ මේක පොඩක් හොඳට කලවම් කරලා වහලා පොඩක් හොඳට තැම්බෙන්න තියනවා. තියලා ඉවර වෙලා හොඳට තැම්බීගෙන ඉන්නකොට පොල් කිරි ටිකක් දානවා. ඒ කියන්නේ පොල් කිරි චුට්ටක් වැඩිපුර දානවා මම මේක මේ විදිහටම හින්දන නිසා. මේ විදිහට තමයි මම හදන්නේ ගොඩක් වෙලාවට මගේ සෝයා මීට් එක. පොල් කිරි ටිකක් වැඩිපුර දාලා මේක හොඳට මෙහෙම හින්දලා ගත්තාම ඇත්තටම මේ සෝයා මීට් එක මාරම රසයි. ඉතින් ඒ විදිහට තමයි සෝයා මීට් එක මම හදාගත්තේ. ඊට පස්සේ මම පරිප්පු කරි එක තමයි හදාගන්න යන්නේ. පරිප්පුත් හැමදාම අර අපි හදන එකම විදිහට හැදුවාම බෝරින්. එතකොට කන්නත් අමාරුයිනේ නේද? ඉතින් ඒ හින්දා සමහර දවස්වලට පරිප්පු එක ටිකක් මම මිරිසට හදනවා, ටෙම්පරාදු කරලා හදනවා, කිරි දාලා හදනවා. ওই විදිහට තමයි හදන්නේ එක එක විදිහට. ඉතින් අද මම හදන්නේ මිරිසට ලුණු, සුදු ලුණු, කරපිංච, අමු මිරිස් දාලා ලුණු ටිකකුත් දාලා කහ ටිකක් විතරක් දාලා මම මේක හොඳට අත ගා ගන්නවා. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන මේ විදිහට අබ ඇට දෙක තුනක් දාලා ඒකටම පුංචි කුරුඳු පොත්තකුයි වෙලිච්ච මිරිස් කරලකුයි දාලා ඒකටම කහ පොඩ්ඩක් දානවා. අර කහ පොඩ්ඩක් දාන්නේ එතකොට පරිප්පු එක ලස්සන ගතියකට එන නිසා. ඊට පස්සේ ඒකටම සුදු ලුණු චුට්ටකුත් එහෙමම දාලා මේක හොඳට බැද ගන්නවා. ඊට පස්සේ අර හදාගත්ත පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. මේ විදිහට දාලා මම මේක පොඩ්ඩක් කලවම් කරලා හොඳට වහලා තියෙනවා.
වතුර මුකුත් දාන්න නැතුව අර තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න වගේ. ඊට පස්සේ මේක හොඳට තෙලෙන් තැඹුණාට පස්සේ මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් වතුර දාන්නේ නැහැ. මොකද එතකොට අර නිකන් පරිප්පු වර ගොඩාක් බෙරි වෙලා වගේ වෙනවනේ. එහෙම නැතුව අර සාමාන්‍යයෙන් ඇට ගොඩාක් ඇට විදිහටත් නෙමෙයි. අර ගොඩක් බෙරි වෙලත් නැතුව සාමාන්‍ය ගානට ගන්න ඕනි හින්දා මම මේකට වතුර පොඩ්ඩක් වෙන්න දාලා වහලා ටිකක් වෙලා තියෙනවා. මේ ගානට පරිප්පු එක හිඳනහම තමයි මම කැමති. ඒ විදිහට පරිප්පු එක හදලා අයින් කරගෙන මාළු එකට මම මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම කහ කුඩු ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් මාළු එක සැරට තියෙනවා නම් හොඳයිනේ. ඉතින් මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරලා ඒකටම මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ ඒකටම මම කරි පවුඩර් එහෙම නැත්නම් බැදපු 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. නැත්නම් ගොඩක පේස්ට් එක වාට එකතු කරන්න පුළුවන්. මම එකතු කරගත්තේ ගොඩක නිකන් පොඩි කෑල්ලක්. ඊට පස්සේ ඒකටම ලුණු ටිකක් දාලා කුරුඳු පොත්තක් දාලා එනසාලට දෙකකුත් දාලා මං හදන්නේ මේකටම අර සුදු ලුණු ඉඟුරු පේස්ට් එක තියෙන්නේ. ඒකෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට දාලා මේක හොඳට අත ගා ගන්නවා. මේ ඉස්සෙල්ලාම මාළු එක හොඳට මේ විදිහට මැරිනේට් කරගත්තාම අර මාළු එකට හොඳට මේ ලුණු ඇඹුල් අල්ලනවා. ඉතින් එහෙම පොඩක් අත ගාලා මේක පැත්තකින් තියලා තියෙනවා හොඳට ලුණු ඇඹුල් මාළු කෑලි වලට අල්ල ගන්න. ඉතින් මාළු හදන විදිහත් ගොඩක් තියෙනවා. එක එක දවස්වලට එක විදිහට තමයි මම මාළු කරි එක හදාගන්නේ. ගොඩක් වෙලාවට මිරිසට තමයි මාළු කරි එක මම කන්න කැමති. ගොඩක් වෙලාවට මම හදන්නේ නැහැ කිරි දාලා. මට ටිකක් අර කිරි දාලා මාළු කනකොට අප්පිරියයි වගේ. ඒ වුණාට එහෙම කන අයත් ඉන්නවා. එහෙම ගොඩක් අයට එහෙම රසයිත් එක්ක. ඉතින් කෑම හදනකොට කෑම කනකොට අපි එක එක්කෙනාගේ choices තියෙනවනේ. ඉතින් මං මාළු හදන්නේ මිරිසට ගොඩක් වෙලාවට කිරි නැතුව. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට තියනවද මෙන්න මේ වගේ පුරුද්දක් කෑම හදන්න ගියාම ටිෂු රෝලක් විතර යනවා. ඉතින් මටත් එහෙමයි කෑම හදන්න ගියාම නිතරම අත පිහදා ගන්න ඕනි මට හැම වෙලේම. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ වගේ මැටි හටියක් ලිපේ තියලා ඒකට මම තෙල් චුට්ටක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට ඒකටම දානවා සුදු ලුණු ටිකක් ඒත් එක්කම ලුණු ටිකක් කරපිංචා අමු මිරිස් කරලක් ඒ වගේ දාලා මම මේක හොඳට මෙන්න මේ විදිහට චුටක් බෙද ගන්නවා. ඉතින් මං හැන්ද මාරු කරා. මට අමතක වෙලා මේ අනිත් හැඳ පාවිච්චි කරා. සාමාන්‍යයෙන් මේ වගේ මැටි හටි පාවිච්චි කරනකොට මේ වගේ පොල් කටු හැඳක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ අර අපි මැරිනේට් කරගත්ත මාළු ටික මෙන්න මේ විදිහට හට්ටිය ඇතුලෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් අතුරනවා. ඉතින් මං ගාව තියෙන චූටි හට්ටියක් මාළු හදන්න. මොකද අපේ ගෙදර මං විතරනේ මාළු කන්නේ. ඉතින් ඒ හින්දා මගේ සයිස් එකට හරියන පුංචි හට්ටියක් තමයි මං ගාව තියෙන්නේ. ඊට පස්සේ මාළු අපි කලවම් කරගත්ත භාජනයට වතුර ටිකක් දාලා මෙන්න මේ විදිහට හොඳට හොදලා අරගෙන මාළු කරි එකට එකතු කරගන්න තමයි හදන්නේ. මොකද ඒකනේ අර හොඳම ටික තියෙන්නේ. ඉතින් ඒ ටික මේ විදිහට එකතු කරලා හොඳට මාළු කරි එක හිඳ ගන්න තමයි මම හදන්නේ. මම ගොඩාක් හොදි තියලා හදන්නේ නැහැ. මොකද මට ගොඩාක් හොදි ගතිය ඕනේ නැහැ. ඒ හින්දා මම පොඩක් මේක හිඳ ගන්නවා වැඩිපුර. ඉතින් හොදි ගතිය ඕනේ නම් අපිට පොඩක් වැඩිපුර හොදිස්ම ටිකක් තියලා ගොඩක් හිඳන්න නැතුව කලින්ම ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මාළු කරි එක හදද්දි දැනෙච්ච සුවඳ මට මේ වොයිස් ඕවර් කරද්දි දැනෙනවා වගේ. ඒ තරමටම හොඳ සුවඳක් ඒතකම හොඳ රසක් තිබ්බා මං හදපු මාළු කරි එකේ. ඉතින් ওই විදිහට මම මාළු කරි එක හදලා ඉවර කරගත්තා. ඊට පස්සේ මං හදන්න යන්නේ මං ආසම තවත් කරි එකක් මේ වටක්ක. ඉතින් මේ සැරේ මට හොඳ වටක්ක කෑල්ලක් හම්බුණා කහපාට. ඉතින් මම මේක හදන්න යන්නේ. ඒකට මං ඉස්සෙල්ලාම ලුණු මිරිස් කරපිංච සුදු ලුණු එත් එක්කම ලුණු ටිකක් දාලා කහ කුඩු පොඩ්ඩක් විතරක් දාලා ඒකටම වතුර ටිකක් දාලා වතුර ගොඩාක් නැතුව වතුර පොඩ්ඩක් වෙන්න දාලා මේක හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මම පොඩි පෑන් එකක් අරගෙන ඒකට සුදු හාල් වලින් චුට්ටක් දාලා ඒක පොඩ්ඩක් බැදීගෙන එනකොට ඒකට මම පොල් ටිකක් එකතු කරගන්නවා. පොල් ටිකක් එකතු කරලා ඒ දෙක හොඳට ටිකක් අර බ්‍රවුන් කලර් එකක් වෙනකන් බෙද ගන්නවා. ඉතින් මේක තමයි මම වට්ටක්ක කන්න ආසම විදිහ. මේ විදිහට තමයි මගේ අම්මා වට්ටක්ක හදන්නේ. ඉතින් මේක මගේ අම්මා හදන රෙසිපි එකට තමයි මම හදන්න පුරුදු වෙලා තියෙන්නේ.
ඊට පස්සේ මම ග්‍රයින්ඩර් එක අරගෙන පොඩ්ඩක් මේකට දාගන්නවා සුදු ලුණු චුට්ටක් ඒත් එක්කම අපයට පොඩ්ඩක්. ඊට පස්සේ අපි බැදගත්ත හාල් පොල් මිශ්‍රණයත් ඒකටම එකතු කරලා මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට ග්‍රයින්ඩ් වුණාට පස්සේ මම මේක පොල් කිරි ටිකක් අරගෙන පොල් කිරි ටිකට මේක එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. එකතු කරගෙන දැන් මේ වෙලාවේ අපේ වටක හොඳට තැම්බිලා තියෙන්නේ. වටක අර ගොඩාක් බෙරි වෙන්නත් නැතුව සාමාන්‍ය ගානට අර ටිකක් තැම්බුණාට පස්සේ මෙන්න මේ හදාගත්ත පොල් කිරි මිශ්‍රණය අපි වටක එකට එකතු කරගන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් මම වටක කන්න ආසම මේ විදිහට. ලෝකයේ කවුරු කොහේ කොහොම වටක මීට වඩා රසට හැදුවත් මට හරියන්නේ නැහැ. මං ආසම මගේ වටක කරි එක මම හදන විදිහට කන්න. ඉතින් ඇත්තටම මේ විදිහට. ඉතින් ඔයගොල්ලොත් හදනවා ඇති. ඒත් මම ආස මේ විදිහට වටක කරි එක හදලා ගන්න කහ පාටට. දැන් මම කොළමැල්ලම හදාගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම ලුණු ටිකක් දාලා ඊට පස්සේ ඒකට මම චුටි සුදු ලුණු විකක් පොඩියට කපලා දාගන්නවා. ඒකටම අමු මිරිස් කරලකුත් දාගන්නවා. ඊට පස්සේ මේකට මම පොල් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඒකට මම කහ චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් මේ මැල්ලම හදන්නේ අර සම්බෝල වෙනම කහ පාටට හදලා ඔක්කොම අම්බරලා එහෙම අරගෙන කොළවලට කලවම් කළාමත් හරිම රසයි. ඒත් ඇත්තටම මේ වෙලාවේ මම දැන් මේ වීඩියෝ කරන ගමන්නේ හදාන්නේ. ඉතින් ටයිම් ගිහින් මට හොඳටම බඩගිනි. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට ලේසියෙන් හදාගන්නවා මෙන්න මේ විදිහට කලවම් කරලා. ඉතින් කොළමැල්ලුම් හදාද්දි ගොඩාක් අර මැලවෙන්නේ නැති වෙන්න අර කොළ පාට හිටින නිකන් අර නිකන් ලාවට වගේ පොඩ්ඩක් මලවල ගත්තාම ඇත්තටම කොළමැල්ලුම ගොඩක් රසයි. එතකොට අර කොළමැල්ලුම් වල තියෙන ගුණයත් පෝෂණ ගුණයත් රැකෙනවා කියලායි මම අහලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මගේ කෑම ටික හදාගෙන ඉවරයි. මගේ රසම රස වටක කරි එක තියෙනවා. ඒත් එකම හොඳට හිදෙන්න හදාගත්ත පරිප්පු කරි එකක් තියෙනවා. ඊට පස්සේ මුකුණු වෙන කොළමැල්ලුමයි රසට හදාගත්ත සෝයා මීට් එකයි. ඒත් එකම හොඳට ලුණු ඇඹුල් තියෙන හදපු රසම රස මාළු කරි එකක් තියෙනවා. ඉතින් ඔන්න දැන් මම කෑම ටික ඔක්කොම හදාගෙන ඉවරයි. කෑම ටික රෙඩි. දැන් මං කලින් හදාගත්ත කරිස් ටික හොඳට නිවිලා තියෙන්නේ. දැන් මං හදන්නේ මේවා ඔක්කොම වාජන වලට දාගන්න. ඉතින් කෑම හදන්න ගියාම ඉක්මනින් මේ කෑම හදාගත්ත ටික වාජන වලට දාලා උයපු වාජන ටික හොදනකන් ඉතින් හිතට කිසිම නිදහසක් නැහැ. මං හිතනවා කෑම හදන අයට මං වගේ කුසියම වැඩිපුර වෙලා ඉන්න අයට ඒක සාමාන්‍ය දෙයක් නේද? ඉතින් ඉක්මනින් මම මේ කෑම ටික ඔක්කොම වාජන වලට දාගෙන ඉතින් කෑම හදලා ඉවර වුණාම තියෙන හොඳම අපි හැමෝම කරන්න ආසම වැඩේ තමයි ඊගාවට කරන්න යන්නේ. ඉතින් අපි හැමෝම ආස පාට් එක තමයි මේක නේද? ඉතින් මේක තමයි කෑම හදලා ඉවරනහම තියෙන ලොකුම කරදරේ. ඉතින් ඉක්මනින් ඔන්න වලන් ටිකත් මම දඩි බිඩි ගාලා හොදගත්තා. දැන් මම හදන්නේ ඉක්මනින් මේ වලන් ටික හොදලා මේ ටිකත් වේලෙන්න තියලා කෑම කන්න. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ගොඩාක් බඩගිනි. ඔන්න මගේ කෑම ටික ඔක්කොම දැන් මම වාචන වලටත් දාගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ හදාගත්ත කෑම ටික. ඉතින් දැන් අපි එහෙනම් කෑම කමු. ඉතින් මේ තියෙන්නේ අපේ රසම රසේ කෑම පිඟාන. දැන් ඉතින් මේ වොයිස් කරන වෙලාවේ මේ කෑම පිඟාන මතක් වෙද්දි බඩගින්නකුත් එනවා වගේ. ඉතින් හරි එහෙනම් දැන් අපි කෑම කන්න තමයි යන්නේ. හබි බෝලේ මමයි කෑම හදන් ඉවරයි. ඉතින් ওই විදිහට තමයි අද අපේ මම කෑම හදන වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.